ඉඟුරු සුදු ලුණු අමු මිරිස් කරදමුංගු කරාබුනටි උළුහාල් තියෙනවා මෙතන අබ තියෙනවා කරපිංච ඔයගොල්ලෝ ලංකාවේ ඉන්නවා නම් ඔයගොල්ලෝ රම්ප ටිකක් දාන්න උඹලකඩ ගම්බිරිස් කුඩු මිරිස් කුඩු අමු තුන පහ කුඩු කහ දැන් මේක ලුණු ඔක්කොම බැද්දනට පස්සේ මේක කලවම් කරලා කපාගත්තු අඹ සියල්ලම දාන්න මම අඹ ඇටක් දාලා තියෙනවා ඔයගොල්ලෝ කැමති නම් අඹ ඇට නොදා ඉන්න පුළුවන් මම මේකට සීනි හැන්දක් කලවම් කරනවා ලුණු තේ හැන්දක් මේක මැදගින්නේ වහලා තියන්න විනාඩි 5ක් විතර කලවම් කරන්න මම දැන් පොල් කිරි කෝප්පේ දානවා දාලා මැදගින්නේ වහලා තියන්න ඔයගලන්ට අවශ්‍ය ප්‍රමාණයට සම්බ ගන්න පුළුවන් හිඳෙන්න අරින්න ඔයගොල්ලෝ කැමති නම් මේකට විනාඩියට මේක හෙන්දක් දාන්න අකමැති නම් ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම තමයි කළු කුඩු මම කළු කුඩු මේක හෙන්දක් දානවා මේකට. ඔයගොල්ලෝ කැමති නම් විතරක් දාන්න. නැත්තම් ප්‍රශ්නයක් නැහැ. මේක කිරි දාලා මම දැන් මේ කිව්වේ ඒ වගේම ඔයාලට පුළුවන් වතුරෙන් උයන්න මේක. එතකොට එන්නේ අමුතු රහක්. ඉතින් ඕගොල්ලන්ගේ කැමති විදිහකට පුළුවන් මේ එකම රෙසිපි එක කිරි නැතුව වතුරෙන් හදන්නත් පුළුවන්. ඒ වගේම සීනි වැඩියෙන් දාන්නත් පුළුවන් අඩුවෙන් දාන්නත් පුළුවන් ඔයගොල්ලෝ කැමති විදියට. එහෙනම් බලමු අපි මේක දැන් මම විපණිනවා දැන් මේක ප්‍රොන්ටෝ. සුබ දවසක් සියලු දෙනාටම. ඉතින් අද මම හැදුවේ අඹ ගෙඩි දෙකකින් මෙහි තියෙන ක්‍රමයට අඹ අරගෙන තමයි හැදුවේ. ඉතින් ඕගලන්ට පුළුවන් ලංකාවේ තියෙන ඕනම අඹ වර්ගයකින් මේ වගේ හදලා බලන්න. කොහොම අඹ තමයි ඉතින් ලංකාවේ ගොඩක් ගන්නෙ. නමුත් මට මෙහි තියෙන විදිහ තමයි මම අඹ ගත්තේ. ඉතින් ඒ වගේම ඉතින් ඕගලන්ට පුළුවන් කැමති විදිහට මගේ රෙසිපි එක අනුව බලලා රස ගුණ ඒ කියන්නේ අවශ්‍ය ද්‍රව්‍ය අඩු වැඩි කරලා හදා ගන්න පුළුවන්. නම් ඔයගලන්ට සුබ දවසක් සියලු දෙනාටම. චව් තුත්ති.